ඔබ නිකන් හිතලා බලලා තියෙනවද දවසකට සියදිවි හානි කරගන්න කියලා හිතපු දරුවෝ වේවා වැඩිහිටියෝ වේවා කී දෙනෙක් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා ඒ තුලින් තමන්ගේ තියෙන වේදනාව තමුන්ට දැනෙන්නේ නැති තැනකට අරගෙන ගිහිල්ලා ඒ දවස ගෙවා ගන්න මිනිස්සු කී දෙනෙක් සමාජයේ ඇති කියලා ඔබ හිතනවද? මම හිතුවා ඇත්තටම තවදුරටත් මේ මත්පැන් මත්ද්‍රව්‍ය කියන මාතෘකාව සම්බන්ධයෙන් කතා කරා නම් හොඳයි කියලා. මොකද මේ ලංකාවේ ඉතා විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන තියෙන සහ පත් වෙලා තියෙන මාතෘකාවක් නිසා විශේෂයෙන් මේ අයිස් වගේ මත්ද්‍රව්‍ය වෙළඳපොළට පැමිණීම තුළින් පාසල් දරුවන්ට ඒක කොහොමද බලපාන්නේ කියන කාරණාවයි ඒ ටික. එතකොට දැන් ඇත්තටම මේ මම හිතන්නේ ලංකාවේ තියෙන ලොකු අඩුවක් තමයි මේ behavioral psychology කියන එකත් එක්ක මේක හරියට මේ විශ්ලේෂණය කරලා ඇයි කවුරුත් සමාජයට මේ සම්බන්ධයෙන් කතා කරන්නේ නැත්තේ කියන කාරණාව. එතනදී මම ඇත්තටම දකින්නේ මෙතන ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මේ සංස්කෘතියට තියෙන බියක්. ඒ කියන්නේ මේකේ විද්‍යාව දන්නේ නැති කමක් නෙමෙයි. ලංකාවේ විද්වතුන් ඉන්නවා මේ සම්බන්ධයෙන් දැනුවත්. නමුත් ඒක සම්බන්ධයෙන් කතා කරන්න බයයි. මොකද සංස්කෘතියෙන් කොහොම ගහන්න පටන් ගනීද කියන එක සම්බන්ධයෙන්. දැන් දුම් වැටි ගත්තත්, මත්ද්‍රව්‍ය ගත්තත්, මත්පැන් ගත්තත් දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ දැන් සමහර හාමුදුරුවෝ කියනවා මේක නවත්තන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේ නගරයේ මේ මත්පැන් අලවිසල් වහන්න ඕනේ කියනවා. දැන් එහෙම මේ මත්ද්‍රව්‍ය සම්බන්ධෙනුත් කියනවා. නමුත් මේ දැන් මම ඔබට කිව්වොත් මට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මත්පැන් ගැන නම් ඉතින් අපි ගොඩක් දෙනෙක් බොන හින්දා කියයි මේකේ ගොඩක් හොඳ මේ පොසිටිව් මේ දේවල් තියෙනවා කියලා. නමුත් දැන් මම අහුවොත් හෙරොයින් වගේ මත්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් හරි මේ අයිස් වගේ මත්ද්‍රව්‍යයක් හරි සම්බන්ධයෙන් තමුන්ට මොකක් හරි හිතෙනවද මේකේ ධනාත්මක පැත්තක් ඇති කියලා? මොහොතක් හිතලා බලන්න. ඒ කියන්නේ මේකේ මොකක් හරි හොඳක් වෙච්ච දෙයක් තියෙනවද කියලා? හෙරොයින් ගත්ත කාට හරි කියන්න පුළුවන් ඉස්සර කාලේදී වේදනානාශකයක් හැටියට පාවිච්චි කරා. ඒ ඔක්කොම හරි. නමුත් එතනින් එහාට ගිහිල්ලා මම අහන්න කැමතියි ඔබෙන් ඔබ නිකන් හිතලා බලලා තියෙනවද දවසකට සියදිවි හානි කරගන්න කියලා හිතපු දරුවෝ වේවා වැඩිහිටියෝ වේවා කී දෙනෙක් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා ඒ තුලින් තමන්ගේ තියෙන වේදනාව තමුන්ට දැනෙන්නේ නැති තැනකට අරගෙන ගිහිල්ලා ඒ දවස ගෙවා ගන්න මිනිස්සු කී දෙනෙක් සමාජයේ ඇති කියලා ඔබ හිතනවද? මම කියන්නේ මේ ජීවිතේ ප්‍රශ්න විසඳනවා කියලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම. ඇත්තටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම වෙන්නේ ජීවිතේ තියෙන ප්‍රශ්න තවත් එන්න උග්‍ර වෙන එක විතරයි. නමුත් එතනදී හරි වෙන්නේ දැන් අපිට ඕනම දෙයක් දරා ගන්න බැරි වුණාම ඒක අපි එක එක්කිනාගේ දරා ගැනීම හැකියාව අනුවත් වෙනස් වෙනවා. නමුත් අපිට ඕනම දෙයක් දරා ගන්න බැරි වුණාම අපි කරන ප්‍රධාන එක දෙයක්නේ අපි එකෙන් දුවන එක. එතකොට ඇත්තටම මත්ද්‍රව්‍ය සහ මත්පැන් දෙකම අපේ ජීවිතේ දැන් අපි දුකටත් බොනවා සතුටටත් බොනවා කියලා කියනවා විහිළුවට. එතකොට අර මේ දුක දරා ගන්න බැරි වුණාම ඒක දමනය කරන්න බොනවා. ඊට පස්සේ සතුටු වෙන්න ඕනි කියලා හිතුනහම අර උත්තේජනයක් ගන්න හෝ ඒ ෆීලිං එකට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඉතින් ඔය එක්ස්ට්‍රීම්ස් දෙකනේ තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍ය මම නිකන් කියන නිසා ඔබ අධිකරණයකට ගිහිල්ලා බලන්න වැඩිපුර ඉන්නේ ආතල් එකක් ගන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සුද? ඒ කියන්නේ හෙරොයින් වගේ මත්ද්‍රව්‍යයක් මං කියන්නේ. එහෙමත් නැත්නම් වෙන මොකක් හෝ දරුණු අර්බුදකාරී තත්වයක ඉන්න නිසා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයද කියලා ඔබ ගිහිල්ලා බලන්න. බලලා ඉවර වුණාට පස්සේ අපි මේ කතිකාවත කරා නම් ගොඩක් ප්‍රායෝගිකයි කියලා තමයි මට හිතෙන්නේ. ඒක නිසා මේ දේවල් ගැන හිතන්න. ඒ කියන්නේ අපි රටක් හැටියට වෙනස් වෙනවා නම් අපි අනිවාර්යෙන් අපි හිතන විදිහ අපි වෙනස් කරගන්න ඕනේ. ස්තුතියි.